හායි ඔන්න ඉතින් ලොකු ව්‍යසනයකට අපේ මුළු ලංකාවම මුහුණ දුන්නානේ. ඔන්න ඉතින් අපේ ගෙදරට ගම් වතුර ගලපු විදිය තමයි මේ තියෙන්නේ. පාරවල් එහෙමනම් පේන්නෙම නැති තරම් සම්පූර්ණ වැව් වගේ තිබ්බේ කුඹුරු ආයවල් වල ඔක්කොම කුඹුරක්ද වෙලක්ද කියලා හොයන්න බැරි තරම් සම්පූර්ණයෙන්ම වැව් වගේ ඒ තරම් වතුර දාලා තිබ්බේ. ඉතින් අපිට හොඳයි ඇත්තටම. ගොඩාක් ජනතාවට ගෙවල් අහිමි වෙලා, ගෙවල් කැඩිලා ගිහිල්ලා, වහල පේන්නේ නැති තරම් කොච්චර අපහසුතාවයන් වලට මිනිස්සු මුහුණ දුන්නාද. ඉතින් ඇත්තටම අපි පින් කරලා තියෙන්නත් ඕනේ. අපිට එහෙම ප්‍රශ්න මොකුත් තිබ්බේ නැතුව අපිට ගෙදරම ඉන්න පුළුවන් තත්ත්වයක් තිබ්බනේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර මිදුල. ඇත්තටම මිදුලක්ද කියලාවත් හොයන්න බෑ. වැවක් වගේ සම්පූර්ණයෙන්ම උදේ බලද්දී නම් පොඩි ළමයෙක් බැස්සොත් යට යන තරමට ඒ තරම් වතුර ගොඩක් ඇත්තටම තිබ්බේ. පේනවා ඇත්තේ. ඉතින් මේ තියෙන්නේ පාර. ඇත්තටම පාරත් ගන්න දෙයක් නෑ. ගෙවල් යට වෙලා ඔක්කොම යට වෙලා ගෙවල් වලට වතුර දාලා මාළු දඟලනවා. සෑහෙන්න විපතකට තමයි ඇත්තටම පත් වෙලා තිබ්බේ. ඔන්න ඉතින් හැමෝම පරිස්සම් වෙලා ඉන්න ඇති කියලා අපි හිතනවා. ඒ වගේම ගොඩාක් දේවල් දැක්කානේ. ඉතින් මොකක් කරන්නද? මේ ව්‍යසනයට මුළු ලංකාවක්ම මුහුණ දුන්නානේ. අපි වගේම සතුත් කොච්චර සීතලෙන් වෙවුලන් නැතිද. ඉතින් අපිට මෙහෙම ඉන්න බැරි නම් එයාලා කොහොම ඉන්නේ නැතිද? ඉතින් අපිත් පුළුවන් විදියට ඉතින් සතුත් අරගෙන ගෙවල් වලට උස්සගෙන ගිහිල්ලා ඇත්තටම අර වැස්ස අඩු වෙනකන් එහෙම වෙනකන් කොහොම හරි බලාගන්න පුළුවන් විදියට. අපිට ඉතින් පුළුවන් විදියට කට්ටියට උදව් කරා. ඇත්තටම ආහාර ද්‍රව්‍ය වලින් මොකුත් භාණ්ඩ වලින් නෙමෙයි, සල්ලි වලින් ඉතින් පුළුවන් විදියට ඇත්තටම උදව් කරා අපේ ගමේ මිනිස්සුන්ටම. ඔයාලට ඉතින් පුළුවන් විදිහට මොනවගෙම හරි පුළුවන් දේ ඉතින් උදව් කරන්න විතර පත්වලා ඉන්න ජනතාව වෙනුවෙන්. ඉතින් හැමෝම පරිස්සම් වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා.